සුරක්ෂා සතියට සමගාමීව සුරක්ෂා කාඩ්පත් බෙදා දීම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. රජයේ පාසල් රජ්‍ය අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්හි පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5-21 අතර වයස් සීමාවේ පසුවන සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන වයස අවුරුදු 4ත් 21 අතර වයස් සීමාවේ පසුවන සිසුන් ලක්ෂ 40ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි සුරක්ෂා සිසු රක්ෂණ ආවරණය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය අතර ගිවිසුමකට එළඹ ඇත. 2024 ජූලි මාසයේ සිට වසර 3ක කාලයක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන එකඟතාවකට පැමිණ ඇත. රජය මේ සඳහා වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 7,112ක්. ඒ අනුව සෞඛ්‍ය රක්ෂණාවරණයක්, අනතුරු රක්ෂණාවරණයක් සහ ජීවිත රක්ෂණාවරණයක් එම දරු දැරියන් වෙනුවෙන් සැපයීමට තීරණය කර තිබේ. මෙමගින් පහත සඳහන් ප්‍රතිලාභ සිසුන්හට ලබාගත හැකි වේ. සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ සඳහා රුපියල් ලක්ෂ 3ක්, බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ සඳහා රුපියල් 20,000ක්, අසාධ්‍ය රෝග ප්‍රතිලාභ සඳහා රුපියල් 1,50,000ක්. අනතුරු රක්ෂණාවරණය යටතේ පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 2ක්, සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා රුපියල් 1,50,000ක්, තාවකාලික අකර්මණ්‍යතා සඳහා රුපියල් 25,000ක් සිට රුපියල් 10,000ක් දක්වා. ජීවිත රක්ෂණාවරණය වාර්ෂික ආදායම රුපියල් 1,80,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව අස්වැසුම වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය හෝ නීත්‍යානුකූල භාරකරු වියෝවකදී සිසු දරුවෙකු සඳහා රුපියල් 75,000 බැගින් හිමි වේ. එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රුපියල් 2,25,000ක් වන අතර පවුලේ සියලුම සිසුන් අතර එම මුදල සමානව වෙන් කෙරේ. මාපියන් දෙදෙනාගේම හෝ නීත්‍යානුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වශයෙන් මෙම රක්ෂණාභරණය හිමි වේ. මෙම වැඩසටහන මගින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හිමිකම් පත්‍රය ඇතුළු අදාළ අනෙකුත් සියලුම ලිපි ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයේ වෙබ් අඩවිය වෙත උඩුගත කිරීම කළ යුතුය. තවත් අලුත් විස්තර දැන ගැනීමට slnews.channel එක සබ්ස්ක්‍රයිබ් කර ළඟම තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරන්න. ස්තුතියි.